ගොඩාක් මිනිස්සු එයාලගේ ජීවිතයේ හීන බලාපොරොත්තු ලබා ගන්න බැරි වෙලා තියෙන ඇයිද කියලා දන්නවද? ඒකට හේතුව තමයි එයාලගේ මෙන්න මේ thinking pattern එක. මම ඔයාලගේ thinking pattern එක වෙනස් කරගෙන ඔයාලට ඕන දේවල් ලබා ගන්න පුළුවන් NLP ටෙක්නික් එකක් අද කියලා දෙනවා. ඔර හිතලා බලන්න. ඔයාලා මොන හරි කරන්න යනකොට අලුත් දෙයක් කරන්න යනකොට ඔයාලට හිතෙනවද මම එක කරන්නම ඕන? I should, I must. මං කළ යුතුමයි. මට ඒක කරන්න සිද්ධ වෙනවා. I have, I can't. මට ඒක කරන්න බෑ. ඔය විදිහට ඔබට කරන්න බෑ, ඔබ කළ යුතුමයි, ඔබට කරන්න සිද්ධ වෙනවා. වගේ දේවල් ඔබ හිතනකොට, හැමදාම හිතනකොට ඔය වාක්‍ය රටා තුනෙන් ඔබේ මනසට යන අදහස තමයි ඔබව සීමා වෙලා කියන එක. ඔබව හිර වෙලා කියන එක. මොකද ඔබට එතනින් එහාට දෙයක් ඔප්ෂන් එකක් නැහැ කියන එක. එතකොට ඒ අපේ මයින්ඩ් එකේ ඒ සිතුවිලි වලින් අපිව බ්ලොක් කරලා සීමා කරලා තියලා තියෙනවා. ඉතින් මේ thinking pattern එක අයින් කරගන්න නම් ඔබ හැම වෙලාවෙම ඔබ හිතනකොට ඔබට ඔප්ෂන් තියෙනවා කියන අර්ථයෙන් ඔබ ඕනේ ඔබේ සිතුවිලි වෙනස් කරගන්න. කළ යුතුමයි, මට කරන්න සිද්ධ වෙනවා, මට මේක කරන්න බෑ වගේ අර්ථයන් ඔබට වෙනස් කරන්න අපි ඉංග්‍රීසි වලින් ගන්න can, could, may, might කියන වචන යොදා පාවිච්චි කරොත් අපි සිංහලෙන් උදාහරණයක් කිව්වොත් එහෙම ඔබ ව්‍යායාම කළ යුතුමයි කියන වාක්‍ය අපට පුළුවන් වෙනස් කරලා කියන්න. ඔබ ව්‍යායාම කළ යුතුමයි කියන වාක්‍ය අපට පුළුවන් වෙනස් කරලා කියන්න. ඔබේ ශරීරයේ ශක්තිය වැඩි කරගන්න ඔබට දිනපතා ව්‍යායාම කරන්න පුළුවන්. ඒකෙන් ඔබේ මනසට යනවා ඔබ හරිම පවර්ෆුල්, ඔබට ඔප්ෂන් තියෙන පුද්ගලෙක්. ඔබ හිර වෙලා නැහැ. එතකොට තමයි ඔබට විවිධ අදහස්, ඔබේ thinking pattern වෙනස් වෙන්න පටන් ගන්න. තව උදාහරණයක් ගත්තොත් එහෙම ඔබ මට හුම්කන් දිය යුතුයි. ඒක පුළුවන් අපිට කියන්න. ඔබට වඩාත් හොඳින් දේවල් තේරුම් ගන්න නම් ඔබට පුළුවන් මට හුම්කන් දෙන්න. ඉතින් ඒ විදිහට ඔබට පුළුවන් ඔබේ මනසේ සීමාවල් කඩා ගන්න. ඔබ හිතන්න පුරුදු වෙලා ඉන්නෝ නම් must, should, have to කළ යුතුමයි, කරන්න සිද්ධ වෙනවා. ඒ වගේ වාක්‍ය ඔබට පුළුවන්, ඔබට හැකියාව තියෙනවා. ඒ වගේ අර්ථයන් එක්ක, ඒ කියන්නේ can, could, may, might මම දුන්න උදාහරණ වගේ ඒ වාක්‍ය වලින් වෙනස් කරගන්න ඔබේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඔබේ thinking pattern එක වෙනස් වෙනවා. ඔබට NLP සම්බන්ධව වැඩිදුර විස්තර දැනගන්න ඕන නම් මේ මාසේ 24 වෙනිදා රාත්‍රී 8:30ට NLP හඳුන්වා දීමේ වැඩසටහනක් නොමිලේ පැවැත්වෙනවා. ඔබට පුළුවන් ඒ වැඩසටහනට සම්බන්ධ වෙලා NLP කියන්නේ මොන වගේ විෂයක්ද? එකෙන් ඔබට මොනවද ලැබෙන්නේ? ඔබේ ජීවිතේට මොනවද ලබා ගන්න පුළුවන් කියලා දැනගන්න.